බොහෝ කාලයකට කලින් ඈත රටක සංසුන් ගංගාවක් අසල පුංචි ආරාමයක සෙන් ගුරුවරයෙක් ජීවත් වුණා. මේ ගුරුවරයා හරිම ප්‍රඥාවන්ත, ඉවසීමෙන් පිරිපුන් කෙනෙක්. එයා හැමදාම කලේ ගංගාවේ තියෙන පුංචි ඔරුවකින් එගොඩට ගිහින් තනියම සංසුන්ව භාවනා කරන එක. මේක එයාගේ දවසේ අනිවාර්ය අංගයක් වෙලා තිබුණා. දවසක් මේ ගුරුවරයා සුපුරුදු පරිදි ගංගාවේ එගොඩට ගිහින් භාවනා කරන්න පටන් ගත්තා. එයා ගැඹුරු සමාධියකට වැටිලා ඉන්න අතරතුර එයාගේ ඔරුවට මොකක්දෝ දෙයක් තදින් වැදුනා. දඩබඩස් කියලා සද්දෙකුත් ආවා. ගුරුවරයාගේ භාවනාව බිඳී ගියා. එයාට එකපාරටම තරහක් ආවා. කවුද මේ මෝඩයා මගේ භාවනාව කඩ කරලා මගේ ඔරුවට හැප්පුණේ? එයාට හිතුණා. තරහෙන් මුහුණ රතු වෙලා දැස් අඩවන් කරගෙන ඔරුවේ අනික් පැත්තට හැරුණා. අර හප්පපු කෙනාට බනින්න. ඒත් එයා දැක්කේ පුදුම දෙයක්. එතන හිටියේ කිසිම කෙනෙක් නෙවෙයි. එයාගේ ඔරුවට හැප්පිලා තිබුණේ වෙනත් හිස් ඔරුවක්. ගංගාවේ දීවැල් වලට ගසාගෙන ආපු හිස් ඔරුවක්. එතකොටම ගුරුවරයාට ලොකු සිනහාවක් ආවා. ඒ තරහ, ඒ කෝපය එකපාරටම අතුරුදහන් වෙලා ගියා. එයාට ලොකු පාඩමක් තේරුණා. ඒ පාඩම තමයි හිස් ඔරුවක තරහක් නැහැ කියන එක. මේ සරල කතාවේ තියෙන්නේ පුදුමාකාර ගැඹුරු අර්ථයක්. අපේ ජීවිතේට එන හැම ප්‍රශ්නයකදීම, හැම කෝපයකදීම අපි අර සෙන් ගුරුවරයා වගේම තමයි. කෙනෙක් අපිට අපහසුතාවයක් ඇති කළාම, නරක වචනයක් කිව්වම අපි එකපාරටම තරහ ගන්නවා. අපි හිතන්නේ අහවලා තමයි අපේ තරහට හේතුව කියලා. ඒත් මේ හිස් ඔරුවේ කතාවෙන් අපිට කියන්නේ මොකක්ද? අපිට තරහ එන්නේ අනිත් අය යම් ක්‍රියාවක් කළාම අපි හිතනවා ඒ අය හිතාමතාම අපිට හානියක් කරන්න, අපේ හිත රිද්දවන්න ඒ දේ කළා කියලා. අපි එයාගේ අරමුණක් දැකලා ඒ අරමුණට ප්‍රතිචාර දක්වලා තමයි තරහ ගන්නෙ. සෙන් ගුරුවරයා හිස් ඔරුවක් දැක්කම ඒ ඔරුවට අරමුණක් තිබුණේ නැහැ. ඒක හිතාමතාම Tamanගේ ඔරුවට හැප්පුණේ නැහැ. ඒක නිකන්ම දියවැල් වලට ගසාගෙන ආවා. අරමුණක් නැති දෙයකට තරහ ගන්න බැහැ නේද? ඒ වගේම තමයි අපේ ජීවිතේ බොහෝ අවස්ථාවලදී අපිට තරහ ගන්නවන මිනිසුත් හිස් ඔරුවගේ වෙන්න පුළුවන්. එයාලගේ ක්‍රියාවලට, වචනවලට අපි තරහ ගත්තට ඇත්තටම ඒ අයට අරමුණක් නැති වෙන්න පුළුවන්. සමහර විට එයාලා ඒ දේ කරන්නේ නොදැනුවත්ව, නොසැලකිල්ලෙන්, නැත්නම් එයාලගේම ප්‍රශ්න නිසා. අපිට තරහ එන්නේ අනිත් අය කරන දේ නිසා නෙවෙයි. අපිට තරහ එන්නේ ඒ දේට අපි ප්‍රතිචාර දක්වන ආකාරය නිසා, අපේ අර්ථකථනය නිසා. ඔයාට කෙනෙක් එක්ක තරහ ගියාම පොඩ්ඩක් නවතින්න, හිතන්න. මේ මාව තරහ ගස්සපු පුද්ගලයා ඇත්තටම හිස් ඔරුවක් වගේද? එයාට හිතාමතාම මට හානි කරන්න අරමුණක් තිබුණද? බොහෝ වෙලාවට ඔයාට තේරෙයි ඒ අයට විශේෂ අරමුණක් තිබුණේ නැහැ කියලා. එතකොට අර සෙන් ගුරුවරයාට වගේම ඔයාගේ තරහත් එකපාරටම නැති වෙලා යාවි. මේ පාඩමෙන් අපිට ලැබෙන ලොකුම දේ තමයි අපේ හැඟීම් වල පාලනය තියෙන්නේ අපේ අතේ කියන එක. අනිත් අය කරන දේවල් අපිට පාලනය කරන්න බැරි වුණත් ඒ දේවල් වලට ප්‍රතිචාර දක්වන විදිහ අපිට පාලනය කරන්න පුළුවන්. අපේ තරහ, කෝපය කියන්නේ බොහෝ වෙලාවට අපිම ඇති කරගන්නා වූ පීඩනයක්. අනිත් අයව අරමුණක් නැති හිස් ඔරු ලෙස දකින්න පුරුදු වෙනකොට අපේ හිතට නිදහසක්, සංසුන් බවක් දැනෙනවා. මේක තමයි භාවනාවේ මනස පුහුණු කිරීමේ වැදගත්ම පාඩම. ඒ නිසා මිනිස්සු ඔයාව තරහ ගැස්සුවම මේ හිස් ඔරුවේ කතාව මතක් කරගන්න. කෙනෙක්ගේ ක්‍රියාවකට ෂණිකව තරහ ගන්න කලින් පොඩ්ඩක් හුස්ම ගන්න. ඒ ක්‍රියාව පිටුපස අරමුණක් තිබුණද කියලා හිතන්න. බොහෝ වෙලාවට ඒ අරමුණක් නැති හිස් ඔරුවක් නම් ඔයාගේ තරහ නිකම්ම නැති වෙලා යාවි. මේක නිකම්ම කතාවක් නෙවෙයි. ජීවිතේට එකතු කරගන්න පුළුවන් ප්‍රායෝගික පුරුද්දක්. මේ පුරුද්ද ඔයාගේ ජීවිතේට ලොකු සංසුන් බවක්, සාමයක් ගෙනේවි. මේ හිස් ඔරුවේ ප්‍රඥාව ඔයාටත් ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. ඔයාට මේ කතාවෙන් ලැබුණු අලුත් අදහස මොකක්ද? මේකෙන් ඔයාගේ තරහ පාලනය කරගන්න උදව් වේවි කියලා හිතනවද? පහලින් කමෙන්ට් එකක් දාලා ඔයාගේ අදහසත් බෙදා ගන්න. ඔයාගේ අත්දැකීම් අනිත් අයටත් ගොඩක් වටිනවා වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන්ම ලයික් එකක් දාන්න. මේ වටින පාඩම තවත් ගොඩ දෙනෙක්ට දැනගන්න ෂෙයා කරන්න. තවත් මේ වගේම ජීවිතේට වටිනාකමක් එකතු කරන වීඩියෝස් බලන්න කැමති නම් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් click කරන්න. එහෙමනම් තවත් මේ වගේ වටින මාතෘකාවක් එක්ක අපි ආයෙත් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම සංසුන්, සාමකාමී සුබ දවසක් වේවා.